ඔන්න එක්කෝමත් එක රටක දීවර සහෝදරයෝ දෙන්නෙක් ජීවත් වුණා. අයියා හායි ෂාන්, මල්ලි හායි පායි. මේගොල්ලෝ දවස ගානේ මුහුදු යනවා මාළු අල්ලන්න. එක දවසක් හායි ෂාන් අයියාගේ බෙල්ලේ ගෙඩියක් ඇවිත්. එයාට හරිම අමාරුයි. ඉතින් එයා මුහුදු යන්න බෑ කියලා මල්ලිට කිව්වා. මල්ලි එයාට ගෙදර ඉන්න කියලා තනියම ඔරුවත් අරගෙන මුහුදට ගියා. පායි හායි මල්ලි වෙනද වගේම මුහුද මැදට ගිහින් දැල එළුවා. ඒත් දැලට මාළු අහුනේ නෑ. එයා උදේ ඉඳන් හවස් වෙනකම්ම උත්සාහ කළා මාළුවෙක් අල්ලගන්න. අනේ ඒත් එයාගේ දැලට මාළු අහුනේම නෑ. පායි හායි මල්ලි උදේ ඉඳන් හවස් වෙනකම්ම දාඩිය පෙරාගෙන මහන්සි වුණා. ඒත් ප්‍රයෝජනයක් උනේ නෑ. එයාට හරිම දුකයි. දැන් අඳුර වැටෙන්නත් ළඟයි. හිස් අතින් තමයි ගෙදර යන්න වෙන්නේ. අන්තිම පාර කියලා හිතාගෙන පායි හායි මල්ලි ආයෙමත් දැල එළුවා. ඒ පාර නම් දැල ඔරුවට ඇදගන්න බැරි තරම් බරයි. පායි හායි හරිම අමාරුවෙන් දැල ඔරුව ඇතුළට දාගත්තා. මෙන්න දැල ඇතුලේ මුතු බෙල්ලෙක් පැටලිලා ඉන්නවා. පායි හායි පුදුමයෙන් බැලුවා මේ මොකක්ද කියලා. එක පාරටම බෙල්ලගේ පියන්පත් ඇරුණා. ඒ ඇතුලේ හරිම ලස්සන කුඩා දැරියක් හිටියා. පායි හායිට හරිම පුදුමයි. ඔයා කවුද? පායි හායි මේ මුතුබෙලි දැරියගෙන් ඇහුවා. මම තමයි 7 වෙනි සහෝදරී. මගේ අක්කලා 6 දෙනත් එක්ක මම ඇවිදින්න ගියා. ඒත් මට යාළුව මග ඇරුණා. අනේ දීවර අයියේ මට ගෙදර යන්න පාර හොයලා දෙන්න. මුතුබෙලි නංගි කිව්වා. හායි පායිට හරිම දුකයි. එයා හරිම කරුණාවෙන් මුතුබෙලි නංගිවත් එක්කගෙන එයාගේ ගෙදර හොයාගෙන යන්න පටන් ගත්තා. මුහුද හරිම ලස්සනයි. මුතුබෙලි මාලිගාවට ලං වෙනකොට ලස්සන කොරල් පර පිරීලා තියනවා පෙනුණා. මුතුබෙලි මාලිගාව පෙනෙන මානෙට ගියාම මුතුබෙලි නංගිට හරිම සතුටුයි. එයා දීවර අයියට ගොඩක් ස්තුති කළා. ඒ වගේම එයා කරපු උදව්ව කවදාවත් අමතක කරන්නේ නෑ කියලාත් කිව්වා. මුතුබෙලි නංගි මාලිගාවට පීනන අතරේ හායි පායි නැවත ඔරුවට ආපසු ආවා. දැන් හඳත් පායලා. එයා ඉක්මනට ඔරුව ගොඩබිම දිහාට පදවන්න පටන් ගත්තා. ඒත් එක පාරටම මුහුද මැදින් ලොකු ශබ්දයක් ආවා. හායි පායි හොඳටම බය වුණා. මේ මොකද්ද වුනේ? සුරූපී මුතුබෙලි කුමරියන් 6 දෙනෙක් හායි පායිව වට කරගත්තා. අපි තමයි මුතුබෙලි අක්කා නගෝ 7 දෙනා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ කියලා අපි ඊළඟ කොටසින් බලමු. ඊළඟ කොටස ඉක්මනින් බලන්න කැමති අය ලයික් එකක් දාලා 2 කියලා කමෙන්ට් එකකුත් දාන්න හොඳේ.